Hi guys, මම අද ආවේ ගාලු කොටුව බලන්න. මම ඉතින් ආවේ නිකන් නෙවෙයි මේ මල්ලිත් එක්ක. මේ ඉන්නේ චූටි මල්ලි. මේ ඉන්නේ ලොකු අම්මා. ඉතින් මේ ගාලු කොටුව කියන්නේ ලෝක උරුමයක්. මේ ගාලු කොටුව නිර්මාණය කර තිබෙන්නේ ලොරෙන්සෝ ද අල්මේදා. ඉතින් මේ හරිම සුන්දර ස්ථානයක්. මෙතනට සංචාරකයන් සංචාරය කරන්න එනවා. ඉතින් මේ ගාලු කොටුව කළු කොටුව කියලාත් හඳුන්වනවා. මේ මල්ලිත් මගේ පස්සෙන් එනවා. අර තියෙන කාලතුවක්කුවක් යාළුවනේ. කාලතුවක්කු තියෙනවා. දැන් මේ චූටි මල්ලිත් ඇවිල්ලා මේ ගාලු කොටුව තියෙන කාලතුවක්කුව. ඉතින් අර තියන්නේ මුහුද දකුණු වෙලර තීරය. ඉතින් මේ හරිම සුන්දර ස්ථානයක්. ඉතින් මේ මල්ලි තාම පස්සෙන් ආවේ චූටි මල්ලිත් යනවා. අර වැටකෙයියා පඳුරක්ද කොහෙද? මේ උඩට තියෙන කොට්ටම්බ ගස්. අර තියෙන්නේ කොට්ටම්බ ගස්. අර හරිය නැව් එහෙම තියෙනවා. ඔයාලට පේන්නේ නැතුව ඇති. ඔයාලට පේන්නේ නැතුව ඇති. අර ඔයාලට පේනවා. දැන් පේනවා. අර හරියට තියෙනවා. ඔයාලට රතු පාටට එහෙම පේනවා ඇති. අර අතන චෛත්‍යයක් තියෙනවා. පේනවනේ. ඉතින් මේ ආවේ අපේ අම්මගේ උපන්දිනේට. තාත්තට නිවාඩු නෑ. අපේ ලොකු අම්මලත් එක්ක තමයි මේක ආවේ. ටගල් Hi guys, ඉතින් අපි ආවේ බීච් එකට. අර ඔයාලට පේනවා ඇති. අර හරිය බිල්ඩින් එහෙම තියෙනවා. අර අන්න යනවා බෝට්ටුව. ඔයාලට පේනවා ඇති. ඉතින් ආයිත් චූටි මල්ලි එනවා.